කොහොමද ඉතින් මේක තමයි අපිට අලුතෙන්ම ආපු බාජා 110 බයික් එක chassis 110 ඉතින් මේකෙත් ඔරිජිනල් chassis engine numbers තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද ෆොන්ට් එක එන්නේ කියලා MD 30න් තමයි පටන් ගන්නෙ ඉතින් බලන්න ෆොන්ට් එක මාර ක්ලියර් තියෙනවා එම්ම අකුර ගත්තාම මෙන්න මේ වගේ පොඩි ગેප් එකක් තියෙනවා මැද්දේ D අකුරෙත් බලන්න පොඩි ગેප් එකක් තියෙනවා තුනෙත් බලන්න ඊට අමතරව මේ බලන්න බිඳුවෙත් උඩ යට පොඩි ગેප්ස් තියෙනවා ඔන්නෝම තමයි 110 MD 30 කියන එකෙන් කොහොමද මේක ජෙනුයින් නම්බර් එකක්ද කියලා බලාගන්නේ මේකේ මෙන්න මේ විදිහට හරිම ඊසිලි බලා ගන්න බලන්න මේ M අකුරේ තියෙන චූටි ગેප් එකෙන් මැද්දේ තියෙන ඉතින් මේ බයිසිකලේ ඔරිජිනල් කන්ඩිෂන් තියෙනවා hand guard මම හිතන විදිහට මේකේ චයිනීස් දෙයකට තියෙන්නේ මේ ඉස්සරහා වයස එකයි සයිඩ් මිරර්ස් දෙකයි විතරයි grip එකේ ඉඳන් සියලුම දේ ඔරිජිනල් ස්ටෑන්ඩඩ් ඇවිල්ලා තියෙනවා මේක තමයි ස්ටෑන්ඩඩ් හැන්ඩල් එකේ එන එක ඉතින් මේකේ මෙන්න මේ වගේ හොඳ ලැකර් කෝට් එකක් තියෙනවා සුදු පාටයි ටිකක් කැතයි ඉතින් මේක අර එහෙන ටිකක් පරණ බයික් කියන්නේ ඉතින් ඊට අමතරව ස්ටෑන්ඩඩ් සයිලන්සර් තිබ්බා අපි පස්සේ බිග් ගන් එක්සෝස්ට් එකක් ගැහුවා මේකේ CRF එක්සෝස්ට් එකකුත් තිබ්බා මම ඕගොල්ලන්ට මේකේ සයිලන්සර් චේන්ජ් කරන වීඩියෝස් කීපයක් අප්ලෝඩ් කරන්නම් ඒ ගැනත් පොඩි අයිඩියා එකක් ගන්න කොහොමද සද්ද වෙනස් වෙන්නේ සහ ඒ දේවල් ටික ඉතින් මේක තමයි කැරිය එක ඔරිජිනල් වට කැරිය එක ඉතින් මේකෙත් සුදු පාට ලස්සන ලැක කෝට් එකක් එනවා මේ විදියට මේ ටික නම් ඩැමේජ් වෙලා තියෙන්නේ මොන හරි පටවගෙන ගිහිල්ලා මේ කලින් අංකල් කෙනෙක් ගාව තිබ්බේ අවුරුදු ගාණක් එයා ගාව තිබ්බේ මම මේකේ ඔරිජිනල් පාර්ට්ස් ගැන ඔයගලන්ට පොඩි විස්තරයක් කරන්නම් අර මම කලින් කරපු 140 chassis එකේ මෙතන ඔයගොල්ලෝ දකින්න ඇති පොඩි ඔයිල් කූලර් එකක් තිබ්බා මේකේ එක නැහැ ඒ විස්තර ටික ගැන මම ඔයගලන්ට පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කරන්නම්